දැන් නම් වෙලාව ගයිස් දවල් 11ට විතර ඇති. අර පැත්තෙනුත් තියෙනවා තව කඳු ටිකක්. වයින් ඇති. මේකත් ගයිස් මේ ගලේ තියෙන පින්තූරයක් තමයි. ඔයාලට පේනවා ඇති. hello guys, good morning ඔයාලට. අද මම ඉන්නේ කුරුණෑගල. කුරුණෑගල අමුණුගම කියන ගමේ තමයි මම ඉන්නේ. ඉතින් මේ හරිය තියෙනවා ටිකක් විශාල කන්දක්. කන්දක් කියන්නේ ටිකක් විශාලක් නෑ ඉච්චර. පොඩි ගල් පර්වතයක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ ගල් පර්වතේ ගුහාවක් තියෙනවලු. මේ ගුහාවේ පරණ චිත්‍ර වර්ගයක් තියෙනවා. ඉතින් ඒව බලන්න තමයි අපි අද පිටත් වෙන්නේ. ඉතින් ටිකක් විශාල ඉතිහාසයක් ඇති කියලා මම හිතන්නේ මේ කන්දට. ඉතින් දැන් මේ අනග මං ඉන්නේ පොඩ්ඩක් විතර කටුක කැලෑවක් මැදි. ඉතින් මේ ගමේම තමයි කන්ද තියෙන්නේ. මහා විශාල කන්දකුත් නෙමෙයි. මේ හරිය පිටිපස්සේ ගෙවල් තියෙනවා මාර විදියට. අපි පොඩි වැඩකට කුරුණෑගල ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අතරේ තමයි අපි මේ ගමන යන්න පිටත් වුනේ. මාත් එක්කන් තව යාළුවෝ දෙන්නෙක් එනවා. ඒ දෙන්නා පිටිපස්සේ එනවා. අපි උඩට යන ගමන් ඉන්නේ. අපි එනවා ටිකක් උඩහට ගිහලා බලමු මොන වගේ දේවල් අද අපිට හම්බ වෙයිද කියලා. ඉතින් මේ ගල් නගිද්දි තියෙන්නේ ගස්වැල් වලින් මර වෙච්ච චූටි කැලෑවක්. ඔයාලට පේන්නේ නැති මේ මාර ගස්වල ගොඩක් තියෙන්නේ. මට පිටිපස්සෙන් තියෙනවා කන්ද. මට ඉස්සරහින් තියෙන්නේ මේ තියෙන්නේ කන්ද. අපි මේකට තමයි අද යන්නේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ හරිය එරමිනියා තියෙනවා මේ. ඉතින් එරමිනියාගෙදිත් තියෙනවා මාර විදියට. ඉතින් කැලෑ ගෙඩි වර්ග තියෙනවා මේ හරිය. උදේ පාන්දර ලස්සන අඟක් කැටලා තියෙනවා. දැන් වෙලාව ඇති උදේ 9:00ට විතර. මගේ ඉස්සරහට තීර පායලා තියෙනවා. කුරුණෑගල තමයි අපි ඉන්නේ. හැමතැනම මාර්ගයේ තියෙන එරමිනියා ගස්. එරමිනියා වැල්. ආඩුවේදී මගේ පිටපස්සෙන් ආයෙත් තියෙනවා එරමිනියා ගහක්. මගේ ඊට පස්සෙන් තියෙන්නේ පර්වතේ මේ අර මංගේ චිත්‍ර තියෙන්නේ මෙන්න මේ ගල එහා පැත්තේ. අපිට ඇත්තට මාර දුෂ්කර වුණා තමයි අද යන්න තියෙන්නේ. මේ පේනවාදී මානගස් තියෙන මාර විදියට. ඉතින් යන්න පාරක්වත් තාම හොයාගන්න බැරිුණා අපිට. අපි කොහොම හරි යනවා මේ ගමන. අපිට වෙනදා වගේම ගයිස් අද කන්දර යද්දි බෙහෙත් පැලෑටියක් හම්බුණා. මේ තියෙන්නේ මේක බෙහෙත් පැලෑටියක්. ඔයාලට පේන දැන් ටික ටික පල්ලෙහා view එක ලස්සනට පේන්න ගන්නවා. එහා පැත්තෙනුත් චූටි කණ්ඩක් තියෙනවා තව. අර ඔයාලට පේන්නේ නැති මේ හරිය වටපිටා මාර විදියට ගල් පර්වත තියෙනවා. අපි ඉන්නේ අපේ ගමන පිටත් වෙන්නේ. එදිම ගයිස් ඇඩ්වෙන්චර් ගමනක් අද යන්නේ. ගයිස් කෙලින්ම අපි ඇඩ්වෙන්චර් ගමනක් යන්නේ. ඔයාලට පේන්නේ නැති මාන ගල්කුයි කටු ගොඩක් අස්සේ අපි කිර වෙලා ඉන්නේ. මේ මාර විදියට මාන තියෙන්නේ. මෙතන තියෙන්නේ කටු ගලක් නේ. එරමිනියා කටු මම හිතන්නේ. ඉතින් හරිම දුෂ්කර ගමනක් අද මේක. මේ හරිය මාර්ගයේ කටු ගොඩක් තියෙන්නේ. අපි දැන් මෙතන පොඩ්ඩක් උඩට ආවා. මේ පේන්නේ නැති ලෑල්ලක් වගේ ගල් තලාවක් තියෙන්නේ මේ. ඕන දැන් පල්ලෙහා view එක ලස්සනට පේන්න ගන්නවා ටික ටික. අර එහා පැත්තේ පොල්ල අත්තක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති පොල්ල අත්තක් තියෙනවා. අර මං කිව්ව ගල් ටික. ඉතින් මේ මෙතනින් දැන් අපි පොඩ්ඩක් එළියට යන්න ඕනේ. එහා පැත්තේ තියෙන තනි තලාවට. ඕන්න ගයිස් අපේ තනි තලාව සෙට් වුණා. ඔයාලට පේන්නේ නැති මේ වෙනම ලයින් එකක් යන මේක අලවුලා වගේ මේ. මේ දෙපැත්ත නිකන් මේ කාලේ අලවුලා වගේ තියෙන්නේ මේ. ඉතිහාසයේ විවිධ දේවල් ඉතින් මේ සිද්ධ වෙන්න ඇති. මෙතෙන් තමයි මම දැන් ඔයාලට උඩට ආව පෙන්නුවේ. මේ තියෙන්නේ ගල් පර්වතේ. ඔයාලට මෙතන පොල් ගහකුත් තියෙනවා මේ ගල උඩ.
ඉතින් කුරුණෑගල වල දාන්න හැමතැනම පොල් ගස් තියෙනවා මේ. යායට පේන්නේ පොල් ගස් අර. ඔයාලට පේන්නේ නැති මේ තනි කරම තියෙන පොල් ගස්. කුරුණෑගල හින්දා වටේම තියෙන පොල් ගස්. එහා පැත්තෙන් තව කන්දක් තියෙනවා. ලස්සනට මේ හරිය පේනවා ඉතින් view එක. අපි තව ටිකක් උඩට ගිහිල්ලා මේ වගේ view එකක් ගන්නම්. ඉතින් guys දැන් නම් අපි කන්දේ මුදුනට පැවිලා ඉන්නේ. ලස්සන view එකක් තියෙනවා පෙන්නන්න. මම අර ඔයාලට කිව්ව චිත්‍ර තියෙන ගුහාව අපි පහු කරන් ආවේ එක අපි අද්දි පෙන්නන්න. මේ තියෙන්නේ අපි මේ කන්දට ඉද්දි වටේම තියෙන view එක. ඔයාලට පේනවා ඇති. වටේම කඳු පද්ධති තියෙන එක එක. ඉතින් මම බෑක් කැමරාවෙන් වලට පෙන්නන්න. මේ පැත්තෙන් තමයි අපි මේ කන්දේ හරියට ගිහිල්ලා මෙහෙට ආවේ. ඉතින් අර පැත්තෙනුත් තියෙනවා තව කඳු ටිකක්. ඔයාලට පේන තේ ටවර් ටිකක් තියෙනවා. මෙතන ටවර් එකක් තියෙනවා පේන්නේ නැති. ඉතින් අර පැත්තෙන් ලස්සන කන්දක් තියෙනවා තව. මේ වගේ නම නම් අපි දන්නේ නැහැ. මේ එහා පැත්තේ තියෙන අර මම ඉස්සර පෙන්නන අපේ ළඟටම පේන කඳු ටික. මේ කඳු දෙක. තව ඇතින් විශාල කඳු තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ මෙහෙන් තව මේ ඔයාලට පේනවා මෙහෙනුත් තව කන්දක් තියෙනවා අර. මාර කඳු ගොඩක් තියෙන්නේ. මේ හරින් ගංගාවක් යන ඔයාලට පේන්නේ නැති මේ ළඟම. ඉතින් guys මේ එහා පැත්තෙන් ගලා යන්න ඔයාලා හැමෝම දන්න දැදුරෝය. අපි මේ ඉන්නේ අමුණුගම. වාරිය පුරට ඇවිල්ලා අමුණුගමට එන්න ඕන කුරුණෑගල. ඔයාලට පේනවා මේ තියෙන එකක. ඉතින් තව ඈත පන්සලක් තියෙනවා අපිට පේනවා. චෛත්‍යයක් තියෙනවා අර. ලස්සන view එකක් තියෙන ඉතින් මෙතන. හරි එහෙන් පේන පුස්සැල්ල ෆැක්ටරිය තියෙනවා. ඉතින් ওই ටික තමයි ඔයාලට පෙන්නන්න තියෙන්නේ. මේ හරිය කුඹුරු කරන අඩුවේ කට්ටිය මාර දින පොල් ගස් තියෙනවා ඔයාලට පේන්නේ නැති. කුරුණෑගල ප්‍රසිද්ධ පොල් වලටනේ. එතන තව මොකක් හරි ඉදිකිරීමක් කරන් ගිහලා තියෙනවා මෑත කාලෙක. ඒක මම හිතන්නේ නවත්තලා තියෙනවා. තමට චෛත්‍යයක් හරි මොකක් හරි එක්ක ගාන්ටාරයක් හරි ඉදි කරන්න හදුවත් දන්නේ නැහැ. පල්ලෙහා පන්සලක් තියෙනවා. මේ කන්ද පල්ලෙහා. ඉතින් මෙහෙම දෙයක් මෑත කාලෙ ඉදි කරලා නවත්තලා තියෙනවා. අපි දැන් ඊළඟට යමු. මම අර ඔයාලට කිව්ව චිත්‍ර ටික බලන්න. දැන් නම් වෙලාව guys දවල් 11ට විතර ඇති. අපි නා යම් මම අර කිව්ව ගුහාවට. guys ඉතින් මම අර ඔයාලට කිව්ව චිත්‍ර තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා වෙන්න ඕනේ චිත්‍ර ටික. ඔයාලට මේ පේනවා ඇති. මේවා නිකන් මෑත කාලේ ඇඳපෙන්න බෑ. ඔයාලා ඉතිහාසය ගැන දන්නව නම් විවිධ මානවයන් යුග තියෙනවනේ. මම දන්න විදිහට ඒක යුගයකදී එක මානව වර්ගයක් ඇඳපු චිත්‍ර වර්ගයක් වෙන්න ඕනේ මේ තියෙන්නේ. මොකද මේ ඇඳලා තියෙන ශෛලිය අනුව ගත්තාම අපිට නිකන් පේනවා එයාලා යම් තවත් දුරකට දියුණු වේගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලට පේනවා ඇති. මට හිතෙන්නේ එහෙම. ඉතින් ඔයාලගේ අදහස කොහොමද දන්නේ නැහැ. ඔයාලා යටින් කමෙන්ට් කරන්න මේ ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාලට පේනවා ඇති. මෙතන කෙරකරේ තියෙනවා. මේ ගලේ කොටලා තියෙන මේ ගුහාව. උඩ තියෙන්නේ මේ ගල් පර්වතය තමයි උඩ තියෙන වහලයක් වගේ. ඉතින් හරිම නිකන් අමුතු දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. අතනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ මම හිතන්නේ මේ විතර ගහක් වගේ දෙයක් තමයි ඇදලා තියෙන්නේ. මෙතන මේ ගහ මුල මිනිස්සෙක් ඉන්නවා. මේ ගහේ නගින පොඩි ළමයි ටිකක් වෙන්නද මම හිතන්නේ මේ තියෙන්නේ. උඩම ගහේ තව ළමෙක් ඉන්නවා. මට හිතෙන්නේ එහෙම. ඉතින් ඔයාලගේ අදහස ඔයාලා යටින් කමෙන්ට් කරන්න. ඉතින් මාරම දේවල් ටිකක් තමයි මේ ගලේ තියෙන්නේ. ඉතින් guys මේ ගුහාවෙන් එළියට ආවට පස්සේ තව ගලක මෙන්න මේ විදිහට නිකන් අමුතු සලකුණු වගේක් තියෙනවා වලට පේන්නේ නැති මේ. මේවා නම් චිත්‍ර කියලා කියන්න බෑ. මේ රවුමට එක එක නිකන් හැඩේ දේවල් ඉදලා තියෙනවා. මම හිතන්නේ මැකිලා කියලා තියෙනවා වැස්සට පාෂාණ ජීර්ණ වෙලා. මෙතනක් තියෙනවා. නිකන් අමුතු වස්තුන් ටිකක් පිළිබිඹු කරනවා වගේ තමයි මෙතන ඇදලා තියෙන්නේ නා. ඒවා ඉතින් හරියටම ඉතින් අපි දන්නේ මොනවද කියලා. ඊට එහා පැත්තේ තිබ්බ තවත් ගුහාවකට අපි ඇතුළු වුණා. එතන මෙන්න මේ විදිහේ චිත්‍රයක් අපිට දැක ගන්න පුළුවන්. මෙතන තියෙන මේ සතපෙන බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන වලට පේනවා ඇති. මෙතනින් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම. යටින් නෙළුම් මලක් වගේ මට ලාවට පේනවා.
ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ තමයි බුදුරජාණන් වහන්සේ ඉපදීම නිරූපණය කරන පින්තූරයක් කියලා. කෙළවරෙම තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදුවීම කියන නිරූපණය කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. මේකත් ගයිස් මේ ගලේ තියෙන පින්තූරයක් තමයි. ඔයාලට පේනවා ඇති මේකත් ඒ ගලේ තියෙන චිත්‍රයක්. ඉතින් මේක මේ මෑත කාලෙක මම හිතන්නේ කවුරු හරි මේ පාට ගාලා තියෙන්නේ. නැතත් ඔයාලට පේනවා ඇති මේක වල වගේ හිටින්න ඇතුළ නෙරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේකත් ඉතිහාසයට අයිති චිත්‍රයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඔයාලට මෙතනින් පල්ලෙහාම පේනවා තිත්තනින් මෙතන තියෙනවා ශෙල්ලිපියක්. මේ ඔයාලට පේනවා මෙතන ශෙල්ලිපියක් තියෙනවා. වර්ණදී කියව ගන්න අමාරු මෙතන. මෙතන ශෙල්ලිපියක් තියෙනවා. මෙතන ඉතිහාසය ගැන මට තාම විස්තර හොයාගන්න බැරි වුණා. ඉතින් මේ ටික තමයි අපිට මෙතන ආවට පස්සේ බලා ගන්න පුළුවන් උනේ. මේකත් විශාල වනයක් මැද සැඟවිලා තියෙන ගල් පර්වතයක තියෙන ඉතිහාසයක්. ඔයාලට පේනවා ඇති. මේ වීඩියෝ එක බලන කාට හරි මේ සෙල්ලිපිය කියවන්න පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාන්න ඒක පරිවර්තනය කරලා. මේවත් අපිට ටිකක් දුර යද්දී හම්බෙච්ච චිත්‍ර වගේක්. ඔයාලට පේනවා ඇති. මේ ගලේ මේ හරිය හැම තැනම මේ වගේ එක චිත්‍ර කොටලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ කෙළවරේ තියෙනවා. මෙතනක් තියෙනවා. මම අර වැඩි ඉස්සෙල්ලා පිළිනුවේ අර බුදු පිළිමයක රූප මේ කොටස් තුනක් තියෙන්නේ. එහා පැත්තේ. ඉතින් මම එතන ඊළාට පස්සේ තමයි මේ ටික දැක්කේ. මේ ඔයාලට පේනවා ඇති. මේ මෙතනම මොකක් හරි කොටලා තියෙනවා මේ. ඔයාලට පේනවා ඇති. මේවා මෑත කාලෙන් දේව නෙමෙයි. මේක නම් ඇදලා තිබ්බයක් උඩ මෑත කාලේ කවුරු හරි මේ චිත්‍ර මොන හරි ආලේප කරලා මොන තින්ත මොන හරි ආලේප කරලා තියෙන්නේ. මේක මේ මෑත කාලේ කවුරු හරි ගයි කියන කාලේ කොටලා තියෙන යක් උඩ තින්ත මොන හරි ආලේප කරලා තියෙනවා කියලා තමයි අපිට දාගන්න පුළුවන් වෙන්නේ. මාර්ග විදියට හැමතැනම චිත්‍ර තියෙනවා. තාත් ඉතින් මේ ගල් පර්වතය ඇතුලේ සංවිච්ච මොනවද තියෙනවද කියලා අපි නම් දන්නේ නැහැ. මම අද දින අතර මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලට හැමෝටම සුබ දවසක්.